හරි මේ යන වීඩියෝ එක තමයි අපේ මේ YouTube චැනල් එකේ 100 වෙනි වීඩියෝ එක. ඒ කියන්නේ අවුරුදු 3ක් විතර තිස්සෙම වීඩියෝ දාලා මේ 100 වෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ කොහොමද AI තාක්ෂණය භාවිතා කරලා මේ ගේම් එකක් හදාගන්න කියලා. හරි වැඩේ බලන්න මේ ඉන්ට්‍රෝ එක අවසන් වනතුරු රැඳී සිටින්න. තාක්ෂණයන් ගැන හොඳින් අධ්‍යයනය කර පැහැදිලි කර දෙන ලංකාවේ එකම YouTube channel එක තමයි මලිත ස්ටුඩියෝ. හොඳයි අද කතා කරන්න යන මාතෘකාව තමයි කොහොමද AI තාක්ෂණය භාවිතා කරලා ගේම් එකක් හදන්න කියලා. කලින් කට්ටිය මිනිස්සු භාවිතා කරේ AI තාක්ෂණයෙන් නැතුව නිකං කෝඩිං කරලා ගේම් හදන්න. අදේ තාක්ෂණය ටිකක් දියුණුවට අපි කෝඩිං කරන්න නැතුව AI තාක්ෂණය හරහා කෝඩිං කරලි වෙලා ගේම් එකක් හදන විදිහ තමයි කියලා දෙන්න හදන්නේ. හරි කට්ටියට මේක වැඩි තේරෙන්නේ නැතුව ඇති. තේරෙන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න. හරි එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි අපි අද බලන්න යන්නේ මාර මුලින් සඳහන් කරා වගේ AI හරහා ගේම් හදන්නේ කොහොමද කියලා. හරි මේ වැඩේට අපිට අවශ්‍ය වෙන AI tools ගොඩක් තියෙනවා. ඒ කියන්නේ හැම එකම යූස් කරන්නේ ඔය Gemini AI, ChatGPT වගේ ගොඩක් software තියෙනවා. හැබැයි අද අපි කතා කරන්න යන්නේ Gemini AI හරහා කොහොමද වැඩේ කරන්න කියලා. හරි දැන් ඉස්සෙල්ලාම අපි කරන්න ඕන Gemini AI එකට යන එක. ඒකට මම මුලින්ම යනවා මගේ මෙතන තියෙනවා Google Chrome app එක. Google Chrome app එක මම ඕපන් කරනවා. ඊට පස්සේ මෙතන full preview දාලා ඉවරලා ඊට පස්සේ Chrome app එක ඕපන් කරනවා. ඕපන් කරලා ඉවරලා මෙතන search කරනවා Gemini AI කියලා. හරි දැන් උඩින් පේනවා Google Gemini කියලා එනවා. ඒක ඊට පස්සේ on කරනවා. හරි ඊට පස්සේ දැන් මෙතන Gemini AI on වුණානේ. දැන් මම මෙතන type කරනවා make a snake game කියලා. දැන් මෙතන නම් type කරලා තියෙනවා make a snake game. හරි දැන් මම හදන්න යන්නේ නයි ගේම් එකක්. දැන් ඊට පස්සේ මේක ටයිප් කළා විතරක් මදි. ඊට පස්සේ මෙතන තියෙන tools වලින් අපි ගිහින් මෙතන canvas කියන එක දෙවෙනියට තියෙන්නේ. canvas වලට දාන්න ඕන. මොකද එහෙම දැම්මේ නැත්නම් අපිට එන්නේ කෝඩ් එක විතරයි. මේක දැම්මම කෝඩ් එක preview එක දෙකම එනවා. නැත්නම් ආයි notepad වලට ගිහිල්ලා වෙනම HTML එකක් on කරන්න ඕන. හරි දැන් අපි මේක දාලා මෙතනින් send දෙමු. හරි දැන් පේනවා ඇති මේක පොඩ්ඩක් load වෙනවා. දැන් තියෙන්නේ හරි ගේම් එක හැදෙන ගමන් තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන කෝඩ් එක හැදෙනවා. අපි පොඩ්ඩක් පහළට ගිහින් බලමු. දැන් මෙතනින් HTML එකක් ඇතුලේ JavaScript එකක් run වෙන විදිහට කෝඩ් එක හැදෙනවා. HTML එක ඇතුලේ තමයි JavaScript එක තියෙන්නේ. හරි දැන් මෙතනින් මෙහෙම කෝඩ් එක හැදීගෙන යනවා. කෝඩ් එක හැදලා ඉවරනාට පස්සේ උඩ තියෙන preview එක තාම අන්කලර් තියෙන එක කලර් වෙනවා. තාම කෝඩ් එක හැදෙන ගමන් තියෙන්නේ. හරි කෝඩ් එක තාම හැදෙන ගමන් කනෙක්ෂන් එකත් එක්ක පොඩ්ඩ ඉතින් පරක්කු වෙන්න පුළුවන්. තාම හැදෙන ගමන් තියෙන්නේ. හරි දැන් ගේම් එක හැදුනා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන තප්පර ගානක් ගියා ගේම් එක හැදලා තියෙනවා. දැන් අපි ස්ටාර්ට් ගේම් දෙමු. දැක්කනේ මෙහෙම අපිට ගේම් එක දැන් ප්ලේ කරන්නත් පුළුවන්. පේනවා ඇතිනේ වැදුනොත් අවුට් වෙනවා. හරි අපි බලමු දැන් මේකට දැන් මේක යනුවනේ මේක ඇතුලේ මේකට UI එකක් දාලා බලමු. අපි ඉස්සෙල්ලාම ගිහලා UI එකක් ඩවුන්ලෝඩ් කරමු. මම වෙනම ටැබ් එකක් ඕපන් කරලා ඉවරලා මෙතන ටයිප් කරමු snake game UI කියලා. හරි දැන් මෙතනින් image කියන තැනට ගිහිල්ලා අපි මෙතනින් බලමු හොඳ UI එකක්. අපි ගමු මෙන්න මේක. හරි මේක අරගෙන ඉවරලා අපි මෙතනින් save as image දෙමු.
ඊට පස්සේ මෙතනින් සේව් දෙමු. පේන ඇති ඔයගොල්ලන්ට මෙතන සේව් වෙනවා. ඊට පස්සේ අපි ආපහු ගේම් එක හදන තැනට ගිහිල්ලා දාමු මේ ගේම් එකේ UI එකට මේක දාලා වෙනස් කර දෙන්න. ඔයගොල්ලෝ තෝරන විදිහට වෙනස් කරන්න. ඊට පස්සේ දැන් අපි මෙතනින් ඩවුන්ලෝඩ් කරපු එක මෙතනින් ඩවුන්ලෝඩ්ස් වලට ගිහිල්ලා මේක අරගෙන මේක ගෙනාලා ඉවරලා මෙතනින් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා මෙතනින් ඕකේ දෙනවා. දැන් ඔන්න එතකොට අපි ඩවුන්ලෝඩ් කරපු එක ටික වෙලාවක් යද්දි මේකට එනවා. ඊට පස්සේ අපි මේක සෙන්ඩ් කරලා බලමු. දැන් පේනවා ඇති ගේම් එක වෙනස් වෙනවා කෝඩ් එක පොඩ ටික වෙලාවක් යනවා මේක වෙනස් වෙන්න. දැන් හරිනේ දැන් ආයෙ අලුතෙන් කෝඩ් එක හැදෙන්න පටන් ගත්තා. අපි බලමු. කෝඩ් එක හැදීගෙන යනවා. මේ පාර ලොකු කෝඩ් එකක් වගේ හැදිලා තියෙන්නේ. අපි බලමු කොහොමද අවුට්පුට් එක එන්නේ කියලා. මෙන්න මේ UI එකත් එක්ක කොහොම අවුට්පුට් එක මෙතන හැදෙයිද කියලා අපි බලමු. හරි. අපි දාලා බලමු ප්‍රිවිව්. දැන් ඔකට පේනවා ඇති මේකට නිකන් සමහර ලුක් එකක් තමයි තියෙන්නේ. ප්ලේ නව් දීලා බලමු. දැක්කනේ. ටිකක් අරකට සමානයි නේද? පේනවනේ. දැන් ඉන්න නයා කන්නේ Apple කිරි. අර රූපේ තියෙන එකම තමයි. මට රෙකෝඩ් කරන ගමන් මේක ප්ලේ කරන්න ටිකක් අමාරුයි. හරි. ඔන්න ඔය විදිහට කැමති UI එකක් දාලා ඒ හැර වෙනස් කරන්න. හැබැයි මේක ලොකුවටම ග්‍රැෆික් ගන්න බෑ. මොකද JavaScript වලින් ලොකුවට ග්‍රැෆික් දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ග්‍රැෆික් ලොකුවට ගන්න ඕන නම් Python දාලා වෙන ගේම් එන්ජින් එකක් යූස් කරන්න වෙනවා. ඒකත් මෙහෙමම හදා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඕන Linux server එකක් දාලා වෙලා HTML රන් කරන Linux server එකකින් ඕනනම් මේක රන් කරන්න පුළුවන්. ඊට පස්සේ වෙබ්සයිට් එකක් විදිහට දාලා ගේම් එකක් හදලා ගානකුත් අතර ගන්න පුළුවන්. හරි. අද කියලා දීපු දේ තමයි කොහොමද AI හරහා ගේම් එකක් හදන්නේ කියලා. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. බයි.